ඕම් සායනා. හරි. අදත් වැඩේ පටන් ගමු. ඊට කලින් ලෝකේ බලගතම මන්ත්‍ර දෙක මම කියලා පටන් ගන්නවා. බලගතම මන්ත්‍ර දෙක. මේ මන්ත්‍ර වලට ගහන්න මන්ත්‍ර නැහැ. මේ මන්ත්‍ර දෙකට ගහන්න මන්ත්‍රයක් නැහැ. අහගන්න. ඉතිවිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචන සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරුෂ ධම්මසාරති සත්තාදේ මනුස්සවනම් බුද්ධෝ භගවාති. බුද්ධෝ භගවාති. පළවෙනි බලගත මන්ත්‍රය. දෙවෙනි බලගත මන්ත්‍රය. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං. ඕකෙන් 12ක් හරි 108ක් හරි කියන්නේ. ඊළඟ කාරණේ. මම ජ්‍යොතිෂ දන්නේ. මම මෙච්චර කල් වාඩි කරන්නේ බොරු. මම මුල් කාලේ මෙන්න මේ මෙහෙම කොච් එකක් දාලා මෙහෙම මේ මුදු දාලා දීපන්නේ. ඒ රම්තු සීන් එකක් නෙමෙයි. ඒ මම දැකලා තියෙනවා ඔය මේ ජ්‍යොතිෂ කරනුන් හරි අදිමානසික හැකියාව තියෙනුන් හරි මේ මුදු දාගෙන ඉන්නවා හැනට. රම්තු සීන් එක ඇඟිලි මෙහෙම යද්දි රම්තු එකක් තියෙනවානේ. ඒකෙන් මාත් දැම්මා මේ. මම මේක ගලවනවා. ඔන්න ගලවනවා. හරි ගලවලා ඉවත් කරනවා. මේකත් ඉවත් කරනවා. වැඩක් නැහැ. බොරුවක් කරේවා. බොරුකාරයි. ඊළඟට මේ පොතන් ඉන්නේ ඒවා තිබුණා. නෙකින් එක ගාලා වෙන්න. හරි. ඊට පස්සේ මේ කරේ දාන් ඉන්නවනේ ඉස්තරයක් කරන්න. මේ නවගුණ ගන්නනේ. මේ වල කිසි බලයක් නැහැ. ඒ බොරු බල නැහැ මේවා. බල නැහැ. ඒව ඉන්දියාවේ කට්ටිය මේවල මතර බොරුවක් කරන්නේ. බොරු බල නැහැ මේ. ආත් බොරුවක් කරේ යන්නේ. මේක මම කිරිවත් ගුණෙන් අතට ඉපල් 250. ලස්සනනේ දාන්නේ බහි කරන්නේ. මේකට මම එන ආසයිනේ. මේකේ තියෙනවා වේල් එක තියෙනවා. ඕම් එකක් තියෙනවා වේල් එක කතරගම දෙයියන්. දැන් මම නම් ඉන්නවා කියලා විශ්වාස කරනවා. ඉතින් ඕගොල්ලෝ විශ්වාස කරනකොට කමක් නැහැ. ඉතින් මට පිස්සුවින්ද මම කතරගම දෙයියෝ විශ්වාස කරනවා. මම මේක ලස්සනට දාන්නේ. මේවල බලන්නේ යන ලස්සනයි මෙහෙම තියෙන්නේ. මේකට අයිස්සාවෙක් නේ මම අයිස්සාවෙක්. ඒක නම් රුපියල් මේක 750ක්. ඒක පොඩ ලස්සන හින්දා 750. 750 ඒක ලස්සනයි. ඉතින් මම 750 වුණාට ගත්ත එක ලස්සනයි. අපි අමුතු ගැම්මක් තියෙනවා. සීන් එකේ ඉන්න. මේක තමයි හොඳ මේක. දැන් මේකෙන් අපේ අම්මා අර මේ අපේ අම්මා අර මේ එයාට අර මේ මොකක් හරි ගාතාවක් කියනවා. ගාතාව මතක් වෙන්න මේව තියන් හිටියේ. මම ඒ වගේ දෙයක් මම ඇටමාලේ. මේක මම හදාගත්තා. මේවල බල නැහැ. අර නිකන් බොරුවට ඉන්නේ මේ තියෙන්නේ. දැන් කොටින්ම මම ඔය ඊයේ දාපු වීඩියෝ එකේ මම අර ඕම් නමः ශිවාය සම්ම සදාශිව මම මෙහෙමනේ ගණන් කරේ. ඒතකොට මම මේ ඇඟිල්ලෙන් දමර ඇඟිල්ලෙන් කරේ. මිත්‍යා දෘෂ්ටික පරට්ටියක් මට කියනවා එයා කොහෙද මන්දා ඔය ගුරුකුලෙකින් ඉගෙන ගන්නවා. මෙහෙමයි. ඒ පරට්ටේ මට ගෞරවයෙන් කිව්වේ. මට උදව්වක් විදියට ගෞරවය සහ ආදර භක්තිය පූර්වකව ඒ පරට්ටියක්. මම ඊට පස්සේ මේකෙන් නෙමෙයි කරන්නේ මේකෙන්. මම ඊට පස්සේ කිව්වා මම මේකෙන් කරන්නේ එක වැඩයි කියලා. අර හිර වෙලා අර කියන්නේ හිර වෙච්ච නල මාර්ග සුද්ධ කරනවා මේකේ. මැදගෙල්ලෙන් මම ඒක කරන්නේ. හිර වෙච්ච නල මාර්ග සුද්ධ කරනවා. දබරගෙල්ලෙන් කරන්න එපා. මිත්‍යා දෘෂ්ටිකත්වයේ තරම්. දැන් අපි මේක මම හිතන්නේ මේක ඇත්ත. මේ කතා කරන්නේ මේක ඇත්තයි කියලා හිතමු. ඇත්ත නම් මේක පාවිච්චි කරන්නේ ගණන් කරන්නේ. මොනවාද ගණන් කරන්නේ කියන මන්ත්‍ර ටික. දෙයියන්ට සම්බන්ධයි. ඒතර බං උඹලා හිතනවද මේ ඇඟිල්ල මාරු කරා කියලා දෙයියෝ ගණන් ගන්නේ කියලා? දැන් මෙහෙම හිතහම උඹලා අම්මගෙන් හරි තාත්තගෙන් හරි උඹ මොන හරි ඉල්ලනවා. අපි හිතමු මේ සෙල්ලම් බඩුවක් ඉල්ලනවා. උඹ ඒක ඉල්ලන්නේ මෙහෙම අත් දෙක අඳගෙන මේ අම්මේ තාත්තේ
මට සෙල්ලම් මොකක් හරි සෙල්ලම් බෝනික් එක්ක කරන් දෙන්න. උඹ එහෙම කියන්නේ නැතුව උඹ ඔල්ලෙන් හිටන් ඉල්ලනවා මේ. ඔල්ලෙන් හිටන් ඉල්ලනවා. ඔල්ලෙන් හිටන කොහොම හිල්ලගෙන ඉල්ලනවා. අම්මේ තාත්තේ වන්ට බෝනික් එක කරන් දෙන්න කියලා. දෙවෙනි එකේදී මොකද වෙන්නේ? පළවෙනි එකේදී මොකද වෙන්නේ? පළවෙනි එකෙත් අරන් දෙන්න ඉඩ දෙනවා. දෙවෙනි එකෙත් අරන් දෙන්න ඉඩ තියෙනවා. දෙවෙනි එකේදී ඕන හිනාය. මොනවාද කොල්ලෝ උඹ කරන්නේ කියලා. ඒ වගේ අපි හිතමු මේ ඇත්ත කියලා. එහෙනම් මේ ඇඟිල්ලක් මාරුණා කියලා දෙයියෝ බස් වදින්නේ නැහැ බං. තොපිට පිස්සුනාට දෙයියන්ට පිස්සු නැහැ. තොපි තරම් අවිද්‍යාත්මක මිත්‍යා දෘෂ්ටිකෝ. අකෝ ජ්‍යොතිර්වේදී කියන්නේ විද්‍යාවක්. ඒක පාවිච්චි කරගෙන දෙයියොත් එක්ක සම්බන්ධ වෙන්න. දෙයියෝ ඉන්නවා නම් හරියට. දැන් මෙතන මේ නිරාගමිකුත් ඉන්නවා. හරිද? මේකයි ප්‍රශ්නේ ලෝකේ තියෙන ප්‍රශ්නේ මේකයි. නිරාගමිකයෝ අන්ත නිරාගමිකයි. ඒ කියන්නේ එක්ස්ට්‍රීමිස්ට්ලා මිත්‍යා දෘෂ්ටිකයෝ අන්ත මිත්‍යා දෘෂ්ටිකයි. හරිද? ඔය ලෝක ප්‍රශ්නයක් තියෙනවා මෙහෙම එකක්. ලංකාවේ ගෑනුන්ට මන්ත්‍රයක් කියන්න ගියාම උන් ඒක නොකරන්න ලෝක ප්‍රශ්න කෝටියක් කියනවා. මුලින්ම කියනවා ඔය මේ මාසෙක සැරයක් යම් දෙයක් වෙනවනේ ඒ ගැන කියනවා. අම්බෝ ඒ කාට හොඳ නැද්ද? මන්ත්‍ර කියන්න බෑ. ඊට පස්සේ මොකක් හරි තන්ත්‍රයක් ගන්න ගමන් කියනවා අපිට මොන හරි කරලා මේ ගෙදරටම යන්න කරලා තියෙන ඒවා කරලා තියෙද්දි මේ තන්ත්‍ර කියන්න බෑ. ඊට පස්සේ මම ඔය එක ගෑණියට කිව්වා බුදුබහන තියලා කරන්න කියලා. මේ බුදුබහන තියන තැනක් නෑ. මම කිව්වා ගෙදර මේසයක් කරන්න නැද්ද කියලා. මේ නෑ ලස්සන තැනකට තියන්න ඕන. අවුරුදු ගානකින් බුදුබහන ගෙදර තියලා නෑ. ඉතින් මම මේ වෙන මගුල් ඔක්කොම කරනවා. අඩුතරම නිකන් අර අපි හිතමු බුදුබහනෙන් ගෙදරට ආලෝකයක් හරියනවා කියලා. ආලෝකයක් දෙන්නේ නැහැ. ලංකාවේ ගෑනුන්ගේ ඔළුවල් කුරුවල් වෙලා තියෙනවා. කුරුවල් උණු ගොඩවල්. දැන් අර මාසික සැරයක් වෙන එකේ කතාව මම කියන්නේ. ඉස්සර මචං තාක්ෂණය දිනු නැහැ. සමහර තැන්වල රෙදි පොට්ටනේ තියන් ඉන්නේ. ඒවා හරියට හිටියේ නැත්තම් සමහර දේවල් එළියට එනවා. එතකොට ඒවා කිලි අපිරිසුදුයි. හැබැයි දැන් තාක්ෂණය දිනුනේ. එතකොට සමහර දේවල් එළියට එන්නේ නැතුව ඇතුළෙම තියලා අර තාක්ෂණික ක්‍රම වලින් ඒව ඇබ්සෝබ් කරලා අවශෝෂණය කරලා නිසි පරිදි බැහැර කරන්න පුළුවන්. එතකොට යම් අපවිත්‍ර දෙයක් කියන්නේ ලේ අපවිත්‍රයි ඒවා ඇතුළේ තියෙනකම්ම ඒවා කිලි නෙමෙයි එළියටවත් තමයි කිල්ලක් වෙන්නේ. එහෙනම් යකෝ උඹ දෙවියෝ ළඟට යනක කිල්ලන්නේ. උඹ යන් ඇතුලේ ලේ තියෙනවා. හරිද? ලේ හරි මොනවා හරි යම් දේවල් එළියට එන දේවල් එළියට නිරාවරණය වෙලා ගඳ ගැහුවොත් ගඳ ගැහුවොත් තමයි කිලි වෙන්නේ. ගඳ ගැහුවොත් කිලි වෙන්නේ. හැබැයි ඒවා පිරිසුදුව නිවැරදි විදියට ඒවා කල්පනාකරණය කරගන්න නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් මෙහෙම ඔක්කොම බොරුනේ හරි. බොරු. හරිද? මම හිතුණොත් නාගුණ වැල් එකක් කියනවා. දඹරැගිල්ලෙන් මෙහා කරනවා. මහවට ඇඟිල්ලෙන්ම කරනවා. මැද ඇඟිල්ලෙන් කරන්නේ මොකද මම මැද ඇඟිල්ල පාවිච්චි කරන වෙන වැඩකට. හොඳ නෑනේ. දැන් මැද ඇඟිල්ල එක තැන් වලට ගහලා ඒක දෙයියන්ට දෙන එක හොඳ නෑ. තොපි මැද ඇඟිල්ලම මේ නාගුණ වැල් මෙහා කරගෙන. හරි මෙයා බොරු මේ ඔක්කොම බොරු. හරි. බොරුවක්. ඇත්තටම මම ජෝතිෂය දන්නේ නෑ මම දන්නේ නෑ. මට ගන්න කොට බොරු කරලා තියෙන්නේ. උන්ටත් බොරු කරලා තියෙන්නේ. ඍෂිවරු බොරු වෙන්නේ නැති උගන්ලා තියෙන උඹලට අනුව. හරිද? හැබැයි මෙච්චර දවසක් දැන් මාස 9ක් මම ඇස්ලි පටන් ගත්තා. මට එක දිගට මාර්ගවල සල්ලි හම්බුණා. හරිද? ඒ ඍෂි දැනුමෙන් හම්බුනේ. මං හිතේ පින දෙනවා. මරිචි අත්‍රි වශිෂ්ඨ අංගීර පුලස්ති පුලං කුතු පරාශර වේදව්‍යාස ජයමිනී කෘපාචාර්ය යන ගුරුවරුන්ට සංජය රාත් විසිලාසන් කේන්ද්‍රාව කියන ගුරුවරුන්ට මම පින් දෙනවා ඍෂි දැනුම දුන්නා. ඒකෙන් මම හම්බ කරලා හාලා තියෙනවා. හැබැයි එයා බුරු වෙන්නේ නැති හද. ඔය නීච ග්‍රහය මාරව අම්බී නීච ග්‍රහය හරි බයයි නීච ග්‍රහය. ඒ නීච ග්‍රහ තිබුණොත් ජීවිතේ විනාශයි. දැන් මගේ කේන්ද්‍ර නීච ග්‍රහ 4ක් තියෙනවා. මගේ ජීවිතේ විනාශලා තියෙනවා. මම මෙලොව දන්නේ මම ගම්පහ දිස්ත්‍රික්කේ 14ක් නේ ඕලෙල. මම ඒලෙල ගම්පහ දිස්ත්‍රික්කේ නිව් සිලබස් එකේ 26ක් නේ. ඕනනම් චෙක් කරලා බලන්න.
මගේ ඕලෙවල් රෙජිස්ට්‍රේෂන් නම්බර් එක 8051 ඒ රෙජිස්ට්‍රේෂන් නම්බරේ 13.2.601 ඒ රෙජිස්ට්‍රේෂන් නම්බරේ. ඊට පස්සේ මේ ග්‍රහය කොච්චර නිචද කියලා නම් මට මොරටු කැම්පස් එකට යන්න පුළුවන් වුණා. මගේ රෙජිස්ට්‍රේෂන් නම්බරේ 120.390L AVD මෙන්ඩිස් 120.391 U ලොකු මෙන්ඩිස්. දැන් PhD එකක් කරනවා එංගලන්තේ. ඒ කියන්නේ නීච ග්‍රහය හතරක් ඉන්නවා. දැන් මට ගැලවෙලා තියෙන්නේ හරියට. මම කෙමිකල් ඇන්ඩ් ප්‍රොසෙස් ඩිපාර්ට්මන්ට් එකේ ඉගෙන ගත්තේ නැහැ. එහෙම ඉගෙන ගත්තේ නැහැ. මම ගම්පහ දිස්ත්‍රික්කේ 26 නෙමෙයි මොරටු කැම්පස් ගියෙත් නැහැ. කෙමිකල් ප්‍රොසෙස් ඉංජිනේරින් ඉගෙන ගත්තේ නැහැ. මුකුත් නැහැ. මට ගණනුත් බැහැ. නීච ග්‍රහය හතරක් නීචයි නේ. මට ජෝතිෂයක් බැහැ. ග්‍රහය හතරක් නීචයි නේ. ග්‍රහය හතරක් නීචයි. නීච ග්‍රහයක් ගැන මම මේ අවසාන වතාවට කියන්නේ. තේරුම් ගන්න මුලින්ම බලන්න ඕනේ ඌ නවාංශකේ කොහෙද ඉන්නේ? නීච බං වෙලා තියෙනවද? විශේෂයෙන් ආරූඪයෙන් කොහෙද ඉන්නේ? මේක මතක තියාගන්න. ආරූඪයෙන් 3 6 11 නීච ග්‍රහය හොඳයි සෞම්‍ය වෙන. උදාහරණයක් හැටියට ආරූඪයෙන් 3 බුධ වගේ සෞම්‍ය ග්‍රහයක් නීච නම් මාර හොඳයි. ආරූඪයෙන් 6 සිකුරු වගේ සෞම්‍ය ග්‍රහයක් නීච නම් මාර හොඳයි. ආරූඪයෙන් 11 ගුරු වගේ සෞම්‍ය ග්‍රහයක් නීච නම් මාර හොඳයි. තේරෙනවද? ඔයා දේශපාලනය කරන එක්කෙනා වාට රජ වෙන්න පුළුවන්. ආරූඪයෙන් 3 6 11 ක්‍රූර ග්‍රහය උච්ච වෙන එක හොඳයි. ආරූඪයෙන් 1 4 7 10 5 9 වගේ හොඳ තැන්වල ක්‍රූර ග්‍රහය නීච වෙන එක හොඳයි. ආරූඪයෙන් හොඳ තැන්වල 1 4 7 10 5 9 සෞම්‍ය ග්‍රහය උච්ච වෙන එක හොඳයි. ඕවා දන්නේ අර විශ්ලේෂකයෝ අම්බෝ මාර විශ්ලේෂණ. ආබන් මේවල මොනවාද විශ්ලේෂණය කරන්න තියෙන්නේ කියනවා. මීට දශක සියවස් සහස්‍ර ගානකට කලින් ඍෂිවරු ඇවිල්ලා ලියලා කියලා ගියේ ඒවා. කොල්ලෝ මෙහෙම මේවල විශ්ලේෂණය කරන්න දෙයක් නැහැ. කරන්න තියෙන එකම දේ ඍෂිවරු මොනවද ලිව්වේ කියලා අරගෙන ඒව තේරුම් ගන්න එක. තොපි විතරම මෙහෙම මගේ කේන්ද්‍රේ නීච ග්‍රහයක් ඉන්නවා. නීච ග්‍රහයගේ දශාවේදී මට කෙලවුණා. එහෙනම් හැමෝටම නීච ග්‍රහය හොඳ නැහැ. තොගේ නීච ග්‍රහයක් තොට කෙලියේ තොගේ ලග්නයෙන් හරි ආරූඪයෙන් හරි නවාංශයෙන් හරි ප්ලේස්මන්ට් එක හොඳ නැති හින්දා ෂුවර් එකටම ආරූඪයෙන් ප්ලේස්මන්ට් එක හොඳ නැහැ ඒකයි. හැබැයි නීච ග්‍රහය ලිඩ කරාට දැනුම දෙනවා බලය දෙනවා. නීච ග්‍රහය 4කට වඩා හිටියොත් එහෙම ඌ රජ වෙනවා අනිවාර්යයෙන්. මගේ 4යි බං ඉන්නේ මට රජ වෙන්න විදියක් නැහැ 4යි. ඔය මට 5ක් වගේ තිබ්බනම් මම දන්නවා කරන දේ. මට දැනටමත් යම් දෙයක් පුළුවන් හරිද? 4කින් මං ගේම ගන්නවා. අපෝ නීච ග්‍රහය දෙන බලයෙන් මං කියන්නේ දැන් මෙහෙමයි පියර බබාලට ඒ හිතන්න කොහේම රාජකුමාරයෙක් ගේ ඇස්සේ අවුරුදු 40 වෙනකන් සැප විඳගෙන ඉන්නවා. මූට එකපාරටම යුද්ධයක් කරන මොකක් හරි ඇවිල්ලා මුව පාරට වැටෙනවා. ඕකට නැගින්න බෑ. අයි පියර බබෙන්නේ උච්ච ග්‍රහයකට පියර බබෙක්. පියර බබාල දුර්වලයි. හැබැයි පොඩි කාලේ දැන් කට්ට කාලා ගුටි කාලා වෙඩි කාලා පිහි පාරවල් කාලා මැහුම් පාරවල් දාගෙන යකඩ වගේ හැදිච්ච උලත් එකයි පිලත් එකයි ඇතත් එකයි නැතත් එකයි ඇතත් එකයි නැතත් එකයි උන් තමයි අවසානයේ දිනන්නේ. හරිද? ඔය නීච ගහන්න බය පියුරු බබාලා කරන්න මොකක්ද දන්නවද? උන්ගේ ජෝතිෂය මෙහෙමයි. උන් හිතන ඔන්න මට නීච ගහක් ආවා. මට කෙලුණා. එහෙනම් හැමෝටම නීච ගහයි හොඳ නැහැ. ශාරුඛ් ඛාන් කේන්දරේ බලහල්ලා. විරාට් කොහ්ලි කේන්දරේ බලහල්ලා. දැන් මම ඊයේ දැම්මා මේ ඩේමි මෝ කියලා එක්කෙනෙක්. ට්‍රම්ප්ගේ මේක බලහල්ලා. නීච ගහ. ක්‍රිෂ්නාගේ බලලා මම ක්‍රිෂ්නාගේට කැමතියි. ක්‍රිෂ්නාගේ කැමති තමයි ක්‍රිෂ්නාගේ හැම වෙලාවෙම කියන්නේ. මම ක්‍රිෂ්නාට කැමතියි. ඕම් නමෝ භගවතේ වාසුදේවාය. ඕම් නමෝ භගවතේ වාසුදේවාය. ඕම් නමෝ භගවතේ වාසුදේවාය. ක්‍රිෂ්නාට කැමති තමයි මම හැම වෙලාවෙම ක්‍රිෂ්නාට කියන්නේ. ක්‍රිෂ්නාගේ නීචයි. නීච ග්‍රහයේ ඉන්න උන්ව තවත් නීච කරන්න බෑ නේද?
උන්ගේ ශක්තිමත්. ඔය උච්ච ගහගෙන පියුරු බාර තමයි පොඩ්ඩක් පියුරුනාම නැහැ කරන්නේ. වෙඩි කාගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙනවා. වෙඩි කාගෙන. මට ජෝතිෂය නෑ නේද? අපි දන්නේ නැහැ. ඔව් අපි දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. මම කොච්චර මොනවද ඉවසන්නේ මේකයි. මගේ ගුරුතුමා ඌ මට ගෝල් කරනවා. උට සෙන්ස් එනවා මට කේන්ති කියන්නේ. මේ විරාට් මේ මොකද්ද ගාව කරන්න හදන්නේ? නවත්තන අකුසල කරගන්නද හදන්නේ? නිවන් දකින්න ඕනේ නැද්ද? එහෙම කියනවා. එතන මම සමාව දෙනවා. නැත්නම් අපිට වැඩ පුළුවන් හරිද? අපිට වැඩ පුළුවන් නේ. මට ජෝතිෂය කරන්න නෙමෙයි පුළුවන්. ඒවන අපි ඒවා මුකුත් කරන්නේ නැහැ. අපි අත් දෙක වැදන් ඉන්නේ නේ. වැදන් ඉන්නේ. මොකද අර අපිට එහෙම මේ ගුරුවරු ඉන්නවා. හොඳ ගුරු ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒගොල්ලෝ ගෙලින්ම අහනවා. ඒගොල්ලන්ට සෙන්ස් එනවා. මට කේන්ති ගම කෝල් ලැබෙනවා. විරාජ් මොකද්ද වෙලා තියෙන්නේ? මොකක් කර අවුලකද ඉන්නේ? කියලා අර ස්ට්‍රෙස් එක මෙයා කරනවා. හරි කොහොම හරි. මේ අපිට ජෝතිෂය දැන. ජෝතිෂය මේ ඔය මේ දෙවිවරු එහෙම නැහැ. බුදුහාමුදුරුවෝ දිව්‍ය තලවල කියලා බණ දේශනා කරේ නැහැ. අර මේ මුගලන් හාමුදුරුවෝ ගුණමහරහතන් වහන්සේ ඉර්ධියෙන් එහෙම කියේ නැහැ. ඒ අර මේ බුද්ධ ආගමට අලුතෙන් එකතු වෙච්ච ඒවා. අර ඕල්කට් බෞද්ධයෝ කියන ඒවා හරි. අර ඔක්කොම අර විද්‍යාත්මකයි. බුද්ධ ආගම විද්‍යාත්මකයි. මට නම් බුද්ධ ආගම විද්‍යාවටත් එහා සත්‍යයක්. බුද්ධ ආගම යන සත්‍යයක් මට නම්. විද්‍යාත්මක ඒවා දාන්නේ නැහැ. විද්‍යාව කියන්නේ බටහිර විද්‍යාව ඒවා. ෆිසික්ස් ඒවා. නිව්ටන්ගේ අයින්ස්ටයින්ගේ ඒවා. කොටින්ම උන්ටත් ප්‍රශ්න තියෙනවා බං. නිව්ටන්ට අනුව අවකාශයේ කාලය දෙකක්. අයින්ස්ටයින්ට අවකාශ කාලය කියන්නේ දෙක එකක්. අයින්ස්ටයින් අනුව මේ අවකාශය කන්ටිනියස් සන්තතිකයි. හැබැයි දැන් ක්වොන්ටම් ෆිසික්ස් වල අනුව මේක ක්වොන්ටිෆයිඩ් ලයින් එක හැඩවලට හැදලා ඉන්නේ. දැන් කවුද හරි? දැන් බං ක්වෙස්චන් ෆිසික්ස් වල උන්ට තලදිරණයක් නැහැ එක එකම. මෙහි ඉන්න මොකද්ද මේ අර පශ්චාත් භාග සෝදකයෝ දිවෙන් සෝදනය කරනවා. මේ කාලයකට මේ අයින්ස්ටයින් සරණං ගච්ඡාමි. කාලයකට මේ මැක්ස් ප්ලාන්ක් සරණං ගච්ඡාමි. ඒ කියන්නේ විද්‍යා අරේ කියන පළියෙන් නටනවා. බුද්ධ ධර්ම විද්‍යාත්මක නැහැ. බුද්ධ ධර්ම තමයි සත්‍ය. නිවන තමයි පරම සැපත. දුරුදසෝ දුරනුබෝධෝ අතක්කාවචාරෝ පණ්ඩිත වේදනියෝ අසංකතෝ දුරුදසෝ දකින්නමාරු දුරනුබෝධෝ අවබෝධ කරන්නමාරු පණ්ඩිත වේදනියෝ පණ්ඩිතයන්ට කියලා දැනෙන්නේ අතක්කාවචාරෝ තර්කයට ගෝචර නැහැ. ඒ කියන්නේ ද්විකෝටිකයේ ත්‍රිකෝටිකයේ චතුස්කෝටිකයෙන් අල්ලන්නත් බෑ. නිවන අසංකතෝ සංකත නැහැ. මේ ලෝකේ සියලු කර්ම කාම කර්ම ධාන කර්ම සංකතයි. ඒ කියන්නේ උඹ බ්‍රහ්ම ලෝකෙට ගියත් මේ ධාන වඩලා ආයේ ඒ වගේ වෙනවා සංකතයි. එකම අසංකත සැපත නිවන. ඒ තමයි උඹ මේ ඔය හිමි හවුතු එකක් නෑ මේ භවය කියන්නේ මේ අර මේ කියන්නේ මේ ඉපදෙච්ච ජීවිතයේ ඇතුලේ සිත් පරම්පරාවේ වෙනස් වීම. මරණයට පස්සේ මුකුත් වෙන්නේ නෑ. මරණයට කලින් මුකුත් වෙලා නෑ. ඔය මේ භවය කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ මේ අපි ජීවත් වෙන මෙන්න මේ ජීවිතයේ සිතිවිලි වෙනස් වීම. ඕල්කට් බෞද්ධයෝ හරියන ඕල්කට් බෞද්ධයෝ හරි ඒකට බව නැහැ 500 අවස්ථාවකදී බුරු අම්මු හරි ඔය කොම්බෝර මම ජෝසි දන්නේ මම තවත් බොරුවක් කියන්න එන්න බලන්න බොරුව අද මම බලන්නේ ග්‍රහ මාලිකා යෝගය ග්‍රහ මාලිකා කියන්නේ මම මාලෙට කාලන් දෙකට මාලයක් ඕකේ ප්‍රධානම තුනක් තියෙනවා එක සාමාන්‍ය මාලිකා යෝගය දෙක කාල සර්ප යෝගය තුන කාල අමෘතා යෝගය මේ තුන මේ බොරු ගන්නන්නේ බොරු මම ගන්න බොරු වලට කැමතිම මේව අහගෙන ඉන්න අනේ බුද්ධිමත් අම්මෝ නිචරහයට බය අය යන්න නිචර හඳ බය යන්න මම බොරු ගන්නන්නේ
මම බොරු ගන්න. සාමාන්‍ය මාළිකා කාලසර්පය කාලාමෘත. මම අද ගන්නනේ කාලාමෘතය වගේ. කාලාමෘතය වගේ ගන්න. අනේ මේක දෙන්නේ නැහැ බලන්න. කාලාමෘත. වී කියන්නේ විෂ්ණු. ඔය හැම මාළිකා ආයෝගයකම වැදගත්ම කතාව කියන්නේ මාළය අවසන් කරන ග්‍රහය. මාළය අවසන් කරන ග්‍රහය තමයි වැදගත්ම කතාව කියන්නේ. එහෙනම් ඒ ග්‍රහයට අදාළ දෙයියන් වැඳොත් එimhe ඒ මාළිකා ආයෝගයේ හොඳ හෝ නරකෙන් බේරෙන්න පුළුවන්. හොඳක් තියෙනවා වර්ධනය කරගන්න පුළුවන්, නරකක් තියෙනවා අඩු කරගන්න පුළුවන්. කාල අමෘතා කියන්නේ මෙහෙම හිතමු කේතු තියෙනවා කියලා. කේතු. මෙතන ඉන්නවා රාහු. කේතු රාහු. කේතුගේ සිට රාහු දක්වා. සෝරි වැරදුනා. මේ කාලසර්පය ඔය කියන්නේ. බලපන් ඉතින් මම දන්නේ නැහැ. දන්නේ නැති එකක් පරද්දනවා. මම දන්නේ නොදන්න දේ පරද්දනවා. මේ කාලසර්පය උදාහරණයක්. කාල අමෘතාවේ පටන් ගන්න රාහු. රාහු. ඒක ඉවර වෙන්නේ කේතුවේ. මේ විදිහට මාමාවත පැත්තට තමයි යන්නේ. රයිට් යනවා. ඔහොම යනවා. මෙන්න මේ පැත්තේ ග්‍රහය ටිකක් පෙරලා ඉන්නවා. මේ පැත්තේ මුකුත් නැතුව. මේකටත් කියන රාහුවෙන් පටන් ගන්න මේ පැත්තේ යනවා මේකට කියන කාල අමෘතායෝගය. හරිද? ඔය මේ ගොඩාක් හොඳට දන්න කට්ටිය මෙහෙම පැත්තේ තියලා ගාම කියනවා මේ ඔක්කොම කාල සර්පයෝ කියලා. එහෙම වෙන්නේ නැහැ. මම දන්නේ මම බොරුව ගන්නන්නේ. මම බොරුව හොඳට දන්නවා. රාහුගෙන් පටන් ගන්න කීයකින් මාමාර්ථම කියනවා එතන හම්බෙන්නේ කාල අමෘතායෝගය. ඉවර වෙන්නේ කේතුවේ. එහෙනම් ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ ගණපතිට කියලා. ගණ දෙයියන් එක තමයි ප්‍රශ්නේ දාන්න ඕනේ. ගණ දෙයියන් කියලා. ශක්ති විනායක මන්ත්‍රය ඕන දෙයකට වෙයි. දැන් මේවාදී බොරු වැඩි හිතන්න එපා. ශක්ති විනායක මන්ත්‍රය මෙහෙමයි. ඕම් ह्रीं गं ह्रीं මහා ගණාධිපතේ නමස්වාහ. මහා ගණාධිපතේ නමස්වාහ. ඒ බොරු ඔය කියන්නේ බොරු කියන්නේ ඔය වචන නිකන් තේරුම් ගන්න. බොරු. ගානකට කරලා ඉස්ස ගන්න ඕනේ. හැබැයි දැන් හැමෝගෙම මේ කාලාමෘතාවේ මෙහෙම නෙමෙයි එන්නේ. සමහර රාහු මෙතන දිලා කේතු මෙතන දින්න පුළුවන්. කොහොම වෙනස් වෙනවා. එතකොට කේතු ඉන්න රාශිය අනුව වදින්න ඕනේ ගණපතිගේ නම වෙනස් වෙනවා. ස්වරූප වෙනස් වෙනවා. මට ඒ ඔක්කොම මතක නෑ. මම ලියාගෙන ඉන්නේ. මම දැන් මේ කියවනවා ඕගොල්ලෝ වීඩියෝ එක පෝස්ට් කර අහගන්න. මීහරක් කතා කියන්න එපා හයියෙන් කියාගෙන ගියා කියලා. තාක්ෂණ ඉගෙන ගන්න ඕක පෝස්ට් කරන්න පුළුවන්. හරිද? කේතු ඉවර වෙන්නේ මේෂයෙන් නම් ඒකට අදාළ ගණනයන්ගේ නම වක්‍රතුණ්ඩ. වෘෂභේ නම් ඒක දන්ත. මිථුන නම් කෘෂ්ණ පිංගාක්ෂ. ඉන්ටර්නෙට් එක බලහල මාත් මේ ඉන්ටර්නෙට් එක ගත්තේ. මට මතක නැහැ. මම තියරි එක දන්නවා. මම ස්ට්‍රක්චර් එක දන්නවා. බෝන් සමහරකට මට මතක නැහැ. ජෙමිනි නම් කෘෂ්ණ පිංගාක්ෂ. කැන්සර් කටකේ නම් ගජ වක්ත්‍ර. සිංහ නම් ලම්බෝදර. කන්‍යා නම් විකට. තුලා නම් විග්න රාජ. වෘශ්චික නම් ධූම්‍ර වර්ණ. ධනු නම් බාලචන්ද්‍ර. මකර නම් විනායක. කුම්භ නම් ගණපති. ඒක නම් ලේසි නම ගණපති. මීන නම් ගජනාන. එතකොට මම නම් 12ක් කිව්වනේ. ඒක තේරුම මේක හිතන්න. ඔයාගේ කාල අමෘතායෝගය ඉවර වෙනවා වෙන තැන. ඒ කියන්නේ කේතු ඉන්නේ 12 නම් මීනනේ. එතනට අදාළ ගණදයන්ගේ නම ගජනාන. එහෙනම් ගජනාන කියන නම මූලික කරන් තමයි ඔයා මන්ත්‍ර කියන්නේ. හරි පූජාවක් පවත්වන්න ඕනේ. ඔයාට පුළුවන් කෝවිලකට ගිහිල්ලා ඒ පූසාරයට කියන්නේ මට මේ ගණ දෙයියන්ගේ ගජනාන කියන නමට තමයි මේ පූජාව දියන්න ඕනේ. කේතු ඉන්නේ මේෂ නම් වක්‍රතුණ්ඩ. ඒ ගණපතිම තමයි නම් ටික වෙනස්. පැහැදිලිද? හැබැයි ඔය සෙල්ලම් කරන්න බැරි නම්
කෝකටත් අයිල තමයි ශක්ති විනායක මන්ත්‍රය. ඕම් ह्रीं गं ह्रीं මහාරාධිපති නමස්වාහ. මේ කාල අමෘත කාල සර්ප යෝග කියන්නේ කාල දෝෂ කාල සාප. ඒ කියන්නේ කිසියම් කාලයක ඔයා කරපු අකුසලයක් හින්දා යම් කිසි විදියකට ඔයාව බන්ධනය කරලා තියෙන්නේ සාපයකට. ඔයාට දියුණු වෙන්න බැහැ. ඔයා එක තැන හිර කරලා එක්ක ඔයාව ලෙඩකට හිර කරලා එක්ක වද දෙන රැකියාවකට හිර කරලා කියන්නේ සැපක් නැති ගමකට ගේකට හිර කරලා ඔයා තමයි මෙන්න ප්‍රතිපල බේරෙන්න පුළුවන් මේ ඉවර වෙන තැන ග්‍රහය බලවත් කරලා කලක් දෙයි. සමහර අවස්ථාවල එක ග්‍රහයක් විතර මෙන්න මෙහෙම පැනලා දෙනවා. මේ ඇවිල්ලා අර්ධ කාල අමෘතායෝ. එතකොට මෙන්න මෙයා ફોකස් කරාම මෙයා තේරෙලා කුජ කියන්නේ හතරකම දෙයියන්. එහෙනම් ගණ දෙයියන් කරන්දරත් වැඩි ගොඩ දා ගන්න පුළුවන්. හතරකම දෙයියන් කරලා වැඩි ගොඩ දා ගන්න පුළුවන්. මේ ඉන්න ග්‍රහයට දාලා දෙවිවරු මම කලින් කියලා තියෙනවා. ඒට අනුව වැඩි කරගන්න. පැහැදිලිද? ඔය ඇවිල්ලා කාල අමෘතායෝ. කාල සර්පයෝගයන්නේ මෙතන කේතුල මෙතන රාහු තිබ්බොත් එනවා. ඒක ප්‍රශ්න ඉස්සරහට මම ඉස්සරහට කියලා දෙන්න. හැබැයි හිතුවොත් විතර මම බොරුනේ කියන්නේ බා. මම බොරුනේ කියන්නේ මම දන්නේ නැහැ මේක. මට ඔකේ මතක් වුණේ. මම දන්න කොල්ලෙක් ඉන්නා උගේ කේන්දරේ උච්ච ග්‍රහය තියෙනවා 5ක් හරි 6ක් හරි. 5ක් හරි 6ක් හරි හරිද? උට හැමදේම පුළුවන්. උට හැමදේම පුළුවන් කියලා පුළුවන් වෙන කිසිම සාර්ථකත්වයක් නැහැ. උට සින්දු කියන්නත් පුළුවන්, නටන්නත් පුළුවන්, රඟපාන්නත් පුළුවන්, ඉදිරියට කතා බහ කරන ඔක්කොම පුළුවන්. ඒක නම් ඌ ඔක්කොම දේවල් ටික කරනවා. ඌ ඇවිල්ලා කෝඩිනේටර් කෙනෙක්. කෝඩිනේෂන් විතරයි උට පුළුවන්. ඒ කියන්නේ රජවරුන්ගේ දේවල් කෝඩිනේට් කරන කෙනෙක්. එහෙනම් මම උච්ච ග්‍රහය උත්තර හොඳ නම් එහෙනම් වෙන්න බැහැ. කේන්දරයකට එක උච්ච ග්‍රහයක් ඇති හොඳටම. කේන්දරයකට එක උච්ච ග්‍රහයක් ඇති හොඳටම. හැබැයි කේන්දරයක පුළුවන් තරම් නීච ග්‍රහ ඉන්නවා නම් බලය වැඩි වෙනවා. බලය ওই නීච ග්‍රහයන්ට බය කලිසමේ මුත්‍රාය යවා ගන්න උන්ට කියන්නේ උඹලගේ නීච ග්‍රහයට මට දියල්ල. ඕනම නීච ග්‍රහ වෙන කියන්නේ මගේ 2019 මගේ රවි මහසාව ලැබුවා. මගේ රවි නීචයි. පටන් ගත්ත දවසේ නම් ගෑස්ටික් බඩේ තුවාල මොනවාද බඩ බට දාලා බලන්නේ එහෙමත් බලලා එන්ඩෝස්කෝප් එක මේ UG උඩින් දාන එන්ඩෝස්කෝප් එකක් කරනවා කළා ලොකුවර මම අවුරුදු 6ක්ම දුක් විඳා 2025 වෙනකන් දුක් විඳා. හැබැයි ඒ කාලේ තමයි මම ජ්‍යොතිෂයේ අමුරටම ගියේ. ආවා මේ වගේ දැනුම හම්බ වෙනවා නම් මම හරි කැමතියි බඩේ ඇතුලේ ඇසිඩ් තියෙනවා මම කැමතියි. ශරීර වේදනාව නෙමෙයි දැනුමේ ආතල් ශරීර වේදනාවට වඩා දැනුමේ ආතල්ලක වැඩි. ඒ වගේ කලිසමේ චූ යන පොඩි හුජ්ජ කොල්ලන්ට ඕවා තේරෙන්නේ නැහැ. අම්මේ මට නීච ගහක් ඇවිල්ලා මට මොන හොඳටම. උන්ට ඒවා තේරෙන්නේ නැහැ. හුජ්ජ කොල්ලෝ. ඔබ හුජ්ජ කොල්ලෙබ්බ. නීච ගහන්න බය. බේ කේන්දරේ මට යන්න. මම ඔබට මන්ත්‍ර ටිකක් කියලා දෙන්න. නීච ගහන්න බැලලා අහුවෙන්න එපා. දෙයියන්ට බැලලා අහුවෙන්න එපා. ඊට පස්සේ මට 2025 මේ අවුරුද්දේ මුල් ලැබුණා මට මේ සඳු මහ දසාව හරිද? හැබැයි සඳු මහ දසාව ලැබුවගෙන මගේ ජීවිතේ වෙනස් වුණේ නැහැ. ඒ විදිහටම ගියා. ඇයි දන්නවද? විම්ශෝත්තරී දශාව හැමෝටම ගැලපෙන්නේ නැහැ. විම්ශෝත්තරී දශාව ප්‍රභේද තියෙනවා. ජන්ම විම්ශෝත්තරී, ക്ഷേම විම්ශෝත්තරී, උත්පන්න විම්ශෝත්තරී, ආදන විම්ශෝත්තරී කියලා විම්ශෝත්තරී දශා වර්ග 4ක් තියෙනවා. ඔතනින් ජන්ම විම්ශෝත්තරී ගැලපෙන්නේ චන්ද්‍රයා 1 4 7 10 5 9 ඉන්න උන්ට විතරයි. අනිත් උන්ට ගැලපෙන්නේ නැහැ. අනිත් උන්ට උත්පන්න, ආදන, ക്ഷേම ඔය විම්ශෝත්තරී දශා බලන්න ඕන. හැබැයි නාරායන දශාව, රාශි දශාව හැමෝටම ගැලපෙනවා. මගේ රාශි දශාව වෙනස් වුණේ මීට මාස කීපයකට කලින්. රාශි දශාව මට ප්‍රතිඵල දුන්නේ නැද්ද? රාශි දශාව මට ප්‍රතිඵල දුන්නේ නැද්ද? දැන් මේක බලන තෝ මාව
දන්නවනේ මම කොච්චර මනම්මනම් කරත් මම දන්නවනේ. මේ channel එක හදලා මාස 2ක් 3ක් විතර. ලොකුවක් කියලා නෙමෙයි subscribersලා ඉන්නවා 4000 ගණන්. හරිද? නාරායණ දශාව ගෙනාවේ මට. නාරායණ දශාව. හරිද? අර විශ්ලේෂකයෝ ඊට අර නීච ගහන්න බය හුජ්ජ කොල්ල උන්ගේ නාරායණ දශාව ගැන අහලා බලන්න. මම මන්නම් දන්නේ හලු මම මේ නිකන් හිතට එනවා කියන්නේ. ඔහේ හිතට එනවා කියන මම ජෝතිෂය දන්නේ නැහැ. එහෙනම් මං ගිහිල්ලා එන්න. හිතුනොත් එම ආයෙ එන්නෙත් නැහැ. මේ මොකද මේකේ මට හුරේ දාන සෙට් එකම තැන් තැන් වල ගිහලා හුරේ දානවා. මට පොඩ්ඩක් ජෙලස් එතකොට. මට ජෙලස් ඉදි මම පුතක් දෙන එකනේ. හරිද? මේ ගෑණියක් ඉන්නවා හරිද? ඒ ගෑණි මට කමෙන්ට් දානවා මෙහෙම. අනේ පුතා අදත් ආවද? මගේ පුතා ඇවිල්ලා වීඩියෝ එකක්. නාගි හුතක්කුවා. තෝ හුතක්කුවා තමයි. ඊට පස්සේ ඔය දැන් මම මේ නීච ගහන්න බයින කොල්ලත් එහෙම තරහන්නේ නැහැ. උණු දන්න කම දැන් බයින්නේ. මම දැක්කා ඔබේ ඒ අර පෝස්ට් එකේ අර කමෙන්ට් දාලා තින්නේ අර මගේ ගුණ වර්ණනා කරන සෙට් එක. ඉතින් අවුලක් නැහැ. හැබැයි මම පොඩ්ඩක් ඉතින් දන්නේ නැහැ ඉතින් ජෙලස් එක ආව හරිද. එකක් කමන්නේ. අර හුචක්කව දාලා දැන් නීච ගහන්න වැල්ලා තියෙන්නේ. නීච ගහන්නටත් දැල්ලා නීච ගහන්න හොඳ කියන ජ්‍යොතිර්වේදීන්ටත් දැල්ලා තිබේ පෝස්ට් එකේ. මට ඒකයි පොඩ්ඩක් මම ටිපරුනේ. එයා එහෙම කරේ එයා දන්නේ නීච ගහන්න බලේ ඒකයි. හැබැයි යාගේ මම යෝගයක් තියෙනවා. ඔය කොල්ලා කේන්දරේ ඒ නම යන්නේ මේ මහා බලගත යෝගයක් තියෙනවා යකාගේ. ඒ යකා දවසක මේ සුපිරිම ජ්‍යොතිර්වේදියෙක් වෙනවා. හැබැයි ඌ මේ ඉගෙන ගන්න කාලේ ඉන්නේ. ඒකනේ මගනුත් බැලුම් අහන්නේ. ඌ දන්නවා මම උට වයින්නේ කියලා. කොල්ලෝ තෝගේ නමේ හොඳ යෝගයක් තියෙනවා. දැන්වත් ජ්‍යොතිර්ය දෙවිවරුන්ට ඍෂිවරුන්ට ඇති ධර්මයක්. දෙයියොත් එක්ක වැඩේ කරාම ප්‍රසිද්ධ නමකට හොරෙන් හරි කරා. අඩු ධර්මයේ ශක්ති විනායක මන්ත්‍රය හරි ගියාම ඕම් ක්‍රීම් ගම් ක්‍රීම් මහානන්ද විනාශා. එහෙම නැත්නම් ඕම් නම භගවතේ ජගන්නාථාය. ඔය දෙකම එකට කියන්න ඕනේ ජ්‍යොතිෂය කරනවා. එතකොට දැනුම එනවා මට ගාලා පැන් පේන්න පටන් ගන්නවා. හරිද? දැන් මට අනම්මනම් කියලා දීප් එකටත් අර හුචක්කෝ ගිහිල්ලා මේ මොනවාද මේ අර ಗುಣ වයිලා. උඹලගේ ලෝයල්ටි කොහෙදවත් තියෙන්නේ? උඹලා ලෝයල් නෑ. ඒකින්ද උඹලට මම ආයෙ උගන්වන්නේ. ඔන්න කාල අමෘතා යෝගේ, කාල සර්ප යෝගයයි, රහමාලිකා යෝගයයි තනියම හොයාගෙන ඉන්න. නාගි හුචක්කෝ. මං ඕම් සාරිදා